හරි ළමයි අපි බලමු මේකේ B කොටස 2020 පේපර් එකේ B කොටස බලමු. B කොටසේ කියනවා නිවසේ භාවිතා වන සූත්‍රිකා විදුලි පහන වොට් වෝල්ට් 240යි වොට් 60ක් ලෙස සලකුණු කර ඇති අතර ඊට සමාන දීප්තියකින් දැල්වෙන LED විදුලි පහනක් වෝල්ට් 240යි වොට් තියෙනවා 10ක් ලෙස සලකුණු කර ඇත. පළවෙනි ප්‍රශ්නේ අහනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ විදුලි පහන් දෙකක්. එකක් LED එකක් සූත්‍රිකා. ලොකු වෙනසක් නැහැ. හරිද? මේ දෙකේ විදුලි පරිභෝජනය ගැන තමයි මේ අහන්නේ. අපි එයාලා අපිට දීලා තියෙන වෝල්ට් එක සහ ජවය වොට් එක තමයි දීලා තියෙන්නේ. හරිද? ඊට අමතරව පළවෙනි ප්‍රශ්නේ අහනවා සූත්‍රිකා විදුලි පහන පැය 10ක කාලයක් දල්වා තිබුණේ නම් එහිදී පරිභෝජනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් කොපමණදයි ගණනය කරන්න. එහෙමයි. මේ වගේ ප්‍රශ්නයකදී, ඒ කියන්නේ මේ වගේ තාලේ ප්‍රශ්නයකදී, ඒ කියන්නේ මේ වගේ දැන් වොට් ගණන්, වෝල්ට් ගණන්, ඊට පස්සේ ශක්තිය, අන්න ඒ වගේ ප්‍රශ්නවලදී අනිවාර්යෙන් ඔයාලා කාලය දුන්නොත් එහෙම කාලය අනිවාර්යෙන් පරිවර්තනය කරගන්න ඕනේ. තප්පර වලට. දැන් මේක දීලා තින්නේ පැය 10කදීනේ. ඔයාලට මෙතන තප්පර වලට අනිවාර්යෙන් පරිවර්තනය කරලා තමයි උත්තරේ ගන්න ඕනේ. දාන්න දින සූත්‍රය E = PT. E = PT දැම්මහම P කියලා කියන්නේ ජවය, T කියන්නේ කාලය, E කියලා කියන්නේ ශක්තිය. පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. අපි මේ වගේ සූත්‍රිකාවානනේ. සූත්‍රිකාවානදී E සමානයි. P කියලා කියන්නේ ජවයනේ. ජවය 60යි වොට්. කාලය දීලා තින්නේ පැය 10ක්. පැය 10 වුණාට පැය තප්පර පැය මුලින් විනාඩි කරන්න ඕනේ. විනාඩි කරාම 60න් වැඩි කරනවා. 60 ආයෙ 60න් වැඩි කරනවා. විනාඩියකට තප්පර 60ක් තියෙන හින්දා. හරිද? ඊට පස්සේ අපිට මේක සම්පූර්ණයෙන් ඉවර කරාම වෙනවා 6යි තිලක්ෂ සයයි අරතුර 18 19 21 2,16,000 ගානක් වෙනවා. 21 ලක්ෂ 1යි 2යි 3යි 4ක් 4ක් තියෙනවා ජූල්. 21 ලක්ෂ 60,000ක් වෙනවා සම්පූර්ණයෙන් සූත්‍රිකා බලපෑම විතර. මේක තමයි පළවෙනි ගාන. දෙවෙනි ගානට ගත්තොත් එහෙම අහනවා LED පහන පැය 10ක කාලයක් දරලා තිබුණේ නම් එහිදී පරිභෝජනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් කොහොමද ගණනය කරන්නේ කියලා. හරිද? එතේ දැන් සූත්‍රිකා බල්බේ අපි හෙව්වා කොච්චර ශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරනවද කියලා. ඊට පස්සේ දැන් ආයෙත් මේ සමානයි PT සමීකරණය දාලා අපි හොයනවා LED පහනට කොහොමද ශක්ති පරිභෝජනය කියලා. එයාගේ වොට් ගාන 10යි කාලයත් තප්පර කරන්න ඕනේ පැය ගාන 60න් වැඩි කරලා 60න් වැඩි කරන්න ඕනේ. ආයරක 36යිනේ. 36 අතර 0.0.0.4ක් එනවා. ජූල් එතන කියන්නේ 3,60,000යි. ඒතකොට බැලු බැලමට පේනවා 3,60,000ට වඩා 21,60,000 වැඩි. ඒ කියන්නේ LED එකට වඩා සූත්‍රිකා බල්බේ විදුලි පරිභෝජනය ගොඩක් වැඩි. හරිද? ඊට පස්සේ මේකේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ නිවසේ භාවිතයට ගන්නා නිවසේ භාවිතයට වඩා වාසිදායක වන්නේ LED විදුලි පහන බව ඔබ ගණනය කිරීම ඇසුරින් පෙන්වා දෙන්න. එතකොට ඔයා ලියන්න LED විදුලි පහනට වඩා නැත්නම් LED විදුලි පහනේ ශක්ති පරිභෝජනය 3,60,000ක් වන අතර සූත්‍රිකා විදුලි පහනේ ශක්ති පරිභෝජනය 21,60,000කි. එම නිසා LED විදුලි පහනේ ශක්ති පරිභෝජනය වඩාත් වාසිදායක වේ. නැත්නම් අඩු වේ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟට දෙනවා හතරවෙනි එකට ඉහත සඳහන් LED විදුලි පහන දිනකට පැය 10 බැගින් දින 30ක් එම කාලය තුල පහනට සැපයූ විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් ගණනය කරන්න කියලා. 1 කිලෝවොට් පැයකට අදාළ ජූල් ගණන වලට දීලා තියෙනවා. ඒකෙදී
තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි එක ගත්තාම තියෙන්නේ මේක LED එකනේ LED කියන්නේ මේක. එතකොට මේ තියෙන 3,60,000 ආවේ අපිට පැය 10කට දවසකට පැය 10කට. මේක දෙනවා දින 30ක් කියලා. ඒ කියන්නේ මේක 30න් වැඩි කරන්න ඕනේ බෙදන්න ඕනේ. මොකද අපිට මෙතනින් එන්නේ ජූල් ගාණක්නේ. ඒක බෙදන්න ඕනේ මෙන්න මේ 3.6 වැඩි කිරීම 10/6 ජූල් වලින්. එතකොට තමයි අපිට එන්නේ කිලෝ වොට් පැය කියලා උත්තරය. හරිද? එතකොට මෙතන තියෙනවනේ බිංදු 5ක්. පහම මෙතන ගැපුවොත් 3.6ක් ඉතුරු වෙනවා. 3.6 බිංදුව වැඩි කරාම 10න් වැඩි කරාම 36යි. 36 කැපුණාම 3 ඉතුරු වෙනවා. හරිද? කිලෝවොට් පැය. මතක තියාගන්න මේ කිලෝවොට් පැය දාද්දි හැම වෙලේම K simple W capital H simple. simple capital simple. ඔන්නෝ තමයි එන්නේ කිලෝවොට් පැය. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අහනවා පස්වෙනි ප්‍රශ්නේදී සූත්‍රිකා විදුලි පහනකට සැපෙන විද්‍යුත් ශක්තිය 40ක් තාපය ලෙස අපතයයි. ඒක අපතේ වෙනවා 40ක් තාපය විදිහට. ඊට පස්සේ ඒ අනුව පහනේ කාර්යක්ෂමතාවය කීයද කියලා අහනවා. ඒක අපි මෙච්චර වෙලා මේ දැන් මේ ගාන අපි හදුවා. මේ ගාන හදලා අපි සම්පූර්ණයෙන් හිතන් හිටියේ 100%ක්ම තමයි මේ තියෙන ශක්තිය අපිට ගන්න පුළුවන් වෙලා තියෙන 100%ක්ම මේ ආලෝකය වලට පත් වෙනවා මේ විදුලි ශක්තියකට. හැබැයි එහෙම නෑ. ඒකින් 40ක් තාපය විදිහට අප දෙනවා 60ක් තමයි එහෙනම් කාර්යක්ෂමතාවය විදිහට මේ ආලෝකය විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ සූත්‍රිකා විදුලි පහනේ. හරිද? සූත්‍රිකා විදුලි පහනේ 60යි උත්තරේ 60ක් තමයි එහෙම කාර්යක්ෂමතාවය අපිට එන්නේ. මේ රවණ මුළු ලොකුණු 20ක්. හරිද? ඊට පස්සේ බලන්න ඔහොමම 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ බැලුවාම තියෙනවා බයෝ කෑල්ලක් තියෙනවා මුලින්ම. ඒකෙදි මතක තියාගන්න බයෝ කෑල්ලේදී හොඳින් හිරුවෙලේ පාය ඇති දිනක පොකුණු පරිසර පද්ධතියක් ආශ්‍රිතව ශ්‍රේෂ්ඨ අධ්‍යයනයක යෙදුණු සිසුන් කණ්ඩායමක් විසින් පහත නිරීක්ෂණ වාර්තා කරන ලදී. හයිඩ්‍රිල්ලා වැලිස්නේරියා කෙකටිය හා සැල්විනියා යන ජලජ ශාක පොකුණෙහි බහුලව ඇත. මේ තමයි ඔයාලට දීලා තියෙන පොයින්ට්ස් ටික. වාක්‍ය ටිකක් දීලා තියෙනවා නිකන්. ජලයේ නිමග්නව වැඩෙන ශාක වලින් වායු බුබුළු පිට වේ. පොකුණු තුල සිටින මත්ස්‍යයෝ වරල් සලමින් පිහිනති. පිළිහුරුවෙක් පොකුණේ සිටි මත්ස්‍යයෙකු දැහැගෙන පියාඹා යයි. කුඩා ජලජ කෘමි විශේෂයක් පොකුණේ ජල පෘෂ්ඨයට වරින් වර පැමිණ නැවත පහළට ගමන් කරයි. හරිද? එක අහනවා ඉහත නිරීක්ෂණ වලට අනුව ජීවීන්ගේ ලාක්ෂණික දෙයක් නම් කරන්න. මතකද ජීවීන්ගේ ලාක්ෂණික කියන්නේ මොනවද කියලා සහ ජීවීන්ගේ ලාක්ෂණික මෙතන ලියන්න කියන දෙකක්. මේ දෙක ලියන්න ඕනේ මේ වලින් මේ දීලා තියෙන පොයින්ට්ස් පහෙන්. මොනවද ජීවීන්ගේ ලාක්ෂණික? මතකද සෛල සංවිධානයේ 10 වසර උගන්වන්නේ. සෛල සංවිධානය, පෝෂණය, ශ්වසනය, ප්‍රජනනය වගේ තමයි ජීවීන්ගේ ලාක්ෂණික විදිහට ගන්න පුළුවන්. මෙතන චලනය මෙතන තියෙනවා පොකුණ තුල සිටින මත්ස්‍යෝ වරල් සලමින් පිහිනද කියලා. ඒක තමයි චලනය කියන එකට උදාහරණය. ඒතර එක ලක්ෂණයක් තමයි චලනය. ආයේ පිළිහුඩුවෙකු පොකුණේ සිටි මත්ස්‍යයෙකු දැහැගෙන පියවනවා කියන්නේ පෝෂණය. පිළිහුඩුවගේ පෝෂණය. එක ලක්ෂණයක් තමයි පෝෂණය මේ පරිසර පද්ධතියේ තියෙන. ඊළඟට කුඩා ජලජ කෘමි විශේෂයක පොකුණේ ජල පුෂ්ඨයට වරින් වර වෙන ඇයි පහළට ගමන් කරන්නේ? ශ්වසනය. උඩට ගිහිල්ලා ඔක්සිජන් ටිකක් අරගෙන පහළට යනවා. කොහොම කරන්නේ? ඒතර ශ්වසනය කියන එකත් ගන්න පුළුවන් එක ලාක්ෂණිකයක් විදිහට. ඊට අමතරව ඒ තමයි පළවෙනි එකට ගන්න පුළුවන් උත්තරේ චලනය ඊට පස්සේ පෝෂණය තිබ්බා ශ්වසනය තිබ්බා. දෙකේ ඒ කොටස අහනවා ජලයේ නිමග්නව වැඩෙන ශාක වලින් පිටවන වායු බුබුළු වල බහුලව අන්තර්ගතව වායුව නම් කරන්නේ. මොකක්ද? මතකද ප්‍රභා සංශ්ලේෂණය කියන සංසිද්ධියක් සහ ප්‍රභා සංශ්ලේෂණය කියන සංසිද්ධියට දැන් පිට වෙන්නේ මොන වායුවද කියලා හෙව්වා අපි. මේ වගේ ප්‍රැක්ටිකල් එකක් පාවිච්චි කරලා මෙන්න මෙහෙම ප්‍රැක්ටිකල් එකක් පාවිච්චි කරලා එහෙම මතකද? මෙහෙම වතුර දාලා මෙතනින් වායු බුබුළු පිට වෙනවා. ඒ පිට වෙන වායුව ඔක්සිජන් කියලා අපි හොයාගන්නේ කොහොමද? මේක අරගෙන ඉවරලා අර නියුබු දල්ලා නියුබු පුලින් තුරක් ඇතුළු කරාට පස්සේ ඒක දැල් වෙනවා.
එතනින් මෙතන සම්පූර්ණ හදලා තියෙනවා. මෙතන තියෙන අර ගහ ජලජ චාකයේ හයිඩ්‍රිලා වගේ. අන්න ඒකට ප්‍රභා සංශ්ලේෂණය කළා තමයි ඔක්සිජන් පිට වෙන්නේ. හරිද? එතකොට මේකේ අන්තර්ගත වායු වල ඔක්සිජන් එම වායුව නිපදවීමට ගන්න ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. තුන ඒ බලන්න නිරීක්ෂණය කළ ජලජ ශාක අතරින් ද්විගුහී ශාකයක් මොකක්ද? ද්විගුහී ඒකගුහී කියලා ශාක වර්ග දෙකක් තියෙනවා. හරිද? වර්ග දෙකක්. ඒකේ ඒකගුහී කියලා කියන්නේ පුමාංගය හරි ජායාංගය හරි එකම ගහ එක ගහක තියෙනවා නේද? ඒ කියන්නේ පුමාංගයේ තියෙන ගහ වෙනම, ජායාංගයේ තියෙන ගහ වෙනම. ඒක ගස් දෙකක්. ද්විගුහී කියලා කියන්නේ ඒ පුමාංගයේ තියෙන ගහයි ශාක ජායාංගයේ තියෙන ගහයි දෙකම තියෙන්නේ එකම ගහක. තේරුණා? එතකොට පුමාංගයේ තියෙන ගහ සහ ජායාංගයේ තියෙන ගහ දෙකම තියෙන්නේ එකම ගහක නම් ඒක ද්විගුහී. ඕක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා ළමයි. හරිද? ඒකෙදී ගුහී කියලානේ උතන වචනේ තියෙන්නේ මේ. ගුහී කියලා වචනේ. ගුහී කියලා කියන්නේ ගෙදර. එතකොට අපිට දී ගුහී කියලා කියන්නේ දෙන්නේ එක ගෙදර කියන අදහසක් එනවා. දී ගුහී. දී කියලා දෙන්නේ ගුහී කියන්නේ එක ගෙදර. දෙන්නේ එක ගෙදර. එතකොට පුමාංගයේ තියෙන ශාකය සහ ජායාංගයේ තියෙන ශාකය එකම ශාකයක තියෙනවා නම් ඒ ශාක හඳුන්වනවා ද්විගුහී කියලා. අපිට උදාහරණයක් දෙන්නේ වැලි ස්නේක්. එතන තියෙන උදාහරණයක් ගන්න බෑ. වැලි ස්නේරය තමයි උදාහරණ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔතන ලියන්න ඕනේ ද්විගුහී ශාකයක් මොකක්ද කියලා අහලා තියෙනවා වැලි ස්නේරියා. එම ද්විගුහී ශාකයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඇයි කියලා අහලා දෙනවා. එතකොට ලියන්න ඕනේ කුමාංගීය පුෂ්ප ශාකයත් ජායාංගීය පුෂ්ප ශාකයත් කුමාංගීය පුෂ්ප ශාකයත් ජායාංගීය පුෂ්ප ශාකයත් එකම ශාකයක පිහිටන නිසා සීයාලා තියෙනවා එම ශාකයේ පරාගනකාරකය කුමක්ද? වැලිස්නේරියා වල පරාගනකාරක මොකක්ද? වැලිස්නේරියා තියෙන වතුර. එහෙනම් ජලය තමයි පරාගනකාරකය කියන්නේ. පරාගනකාරක තව උදාහරණ ගත්තොත් එහෙම සත්වය, සුළඟ, ස්ෆෝටනය වගේ පරාගනකාරක වෙනවා. ඊට අමතරව තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ සිසුන් විසින් නිරීක්ෂණය කරන ලද අන්තර්ක්‍රියා අසුරෙන් පුරුක් තුනක ආහාර දාමයක් ගොඩනගන්න කියලා. ඒකෙදී පුරුක් තුනක ආහාර දාමයක් කියලා කියන්නේ තුනක් තියෙනවා නේ. එතකොට අපිට මෙතනින් පුරුක් දෙකක් ගන්න පුළුවන් මේ පිළිහුඩුවම මත්ස්‍යයක දැන් යනවා කියන එක. ඒතර මත්ස්‍යයා ඉතලයක් පිළිහුඩුවා. එතකොට මත්ස්‍යයා කන්නේ මොනවද කියලා අපිට නිගමනය කරලා ගන්න පුළුවන් ජලජ ශාක. එතකොට ජලජ ශාක ජලජ ශාක මත්ස්‍ය පිළිබඳ. ඔන්න ඔය ආහාර දාම ගන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් කුමීන් සම්බන්ධ කරගන්න පුළුවන් වඩ ඕන ජලජ ශාක කපලා මත්ස්‍යයට කුමීන් දාන්න පුළුවන්. කුමී කන සත් මාළු ඉන්නවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ අහනවා ඉහත නිරීක්ෂණවලට අනුව පරිසර පද්ධතියක් ලෙස පොකුණ සැලකිය හැකි බව තහවුරු කරන කරුණු. එවන පරිසර පද්ධතියක් නම් ප්‍රධාන වශයෙන් තියෙන කරුණු දෙකක්. පරිසර පද්ධතියක තියෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කවුද ඉන්නේ කියලායි මොනවද කරන්නේ කියලා. පරිසර පද්ධතිය. ලක්ෂණ දෙක. කවුද ඉන්නේ මොනවද කරන්නේ? ඒ කියන්නේ කවුද ඉන්නේ කියලා ඇහුවොත් පරිසර පද්ධතිය නම් ජීවි සහ අජීවීන් දෙගොල්ලෝ ඉන්නවා. මොනවද කරන්නේ කියලා ඇහුවොත් ඒ දෙගොල්ලෝ අන්තර්ක්‍රියා කරනවා. දැන් අපි ඉන්නේ මේ පරිසර පද්ධතියේ. අපි ඉන්නේ පරිසර පද්ධතියේ. මේ අපි ඉන්න පරිසර පද්ධතියේ දැන් අපි කවුද? ජීවි. ඒතර අජීවි කවුද? මේ පෑන. අපි යන වාහනේ ඒ අජීවි. ජීවි අජීවි දෙගොල්ලම ඉන්නවා. එකට ඉන්නවා. අන්තර්ක්‍රියා කරනවා කියන්නේ දෙවි ලක්ෂණයට කියන්නේ කොහොමද? මේ මම කරන්නේ මම පෑන පාවිච්චි කරලා නේනවා. ජීවි අජීවි අන්තර්ක්‍රියාව. අන්තර්ක්‍රියා කරන එක දෙවෙනි ලක්ෂණය. ඒතර ලක්ෂණ දෙකක් තියෙනවා. මේක කියන්නේ ලක්ෂණ දෙකක්නේ. කරුණු දෙකක්නේ. පළවෙනි ලක්ෂණේ පළවෙනි කරුණ තමයි ජීවීන් සහ අජීවීන් දෙදෙනා නැත්නම් ජීවීන් සහ අජීවීන් වාසය කිරීම. දෙවෙනි ලක්ෂණය තමයි ජීවීන් සහ අජීවීන් අතර අන්තර්ක්‍රියා ඇතිවීම. තමයි දෙවෙනි ලක්ෂණයට ගන්න පුළුවන් වෙන්නේ.
ඊට පස්සේ B කොටස බලන්න. B කොටසේ කියනවා A හා B යනු තාපධාරිතාව නොගැනිය හැකි තරම් කුඩා සරල සමභාජන දෙකක්. විශිෂ්ට තාපධාරිතාවය 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. ඒක શબ્ද කරන්නේ එහෙම. කියවන්නේ එහෙම. හරිද? ජලය කිලෝග්‍රෑම් 2ක් A හිද විශිෂ්ට තාපධාරිතාවයේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 2100ක් වන එක්ස්ට්‍රම් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක B වල තියෙනවා. එක් භාජනයේ තාපය 8400 ජූල් බැගින් සපයනු ලැබේ. දාලා තියෙනවා. පළවෙනි එක අහනවා ඔන්න බඳුන් දෙකක් තියෙන ජලය සහ ද්‍රවය. ඉහත තාප ප්‍රමාණය සැපයීමේදී ඒ බඳුනේහි අඩංගු ජලයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගී දැයි ගණනය කරන්න. කොච්චර ඉහළ නගිනවද කියලා අහනවා ඒ බඳුන උෂ්ණත්වය. ඕක හොයන්න තියෙන්නේ සූත්‍රයක් Q සමානයි mc ඩෙල්ටා තීටා දාලා හොයන්න පුළුවන් ටස් ගාලා Q සමානයි mc ඩෙල්ටා තීටා. දැන් මේ Q සමානයි mc ඩෙල්ටා තීටා දාද්දි මතක තියාගන්න ළමයි අනිවාර්යයෙන්ම ඒකක දාන්න. ඒකක හරි වැදගත් මේ ප්‍රතික්‍රියාවට නම්. හේතුව ඒකක සතසත ගාලා කැපිලා යනවා. බලන්න මේ Q දාලා දෙන්න අපිට 8400යි ජූල් කියලානේ. දින තාප ප්‍රමාණය කිලෝග්‍රෑම් 2යි අපි මේ හොයන්නේ A වල. හරිද? A වගේ. කිලෝග්‍රෑම් 2යි. විශිෂ්ට තාපධාරිතාවය 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ඩෙල්ටා T තමයි හොයන්නේ. ඩෙල්ටා T තමයි හොයන්නේ කියලා තියෙන්නේ මේ කොපමණ උෂ්ණත්වයක් ඉහළ නගිනවද කියලා අපි හොයන්න ඕනේ. ඒකෝර අනිවාර්යෙන් ඩෙල්ටා T තමයි. ඩෙල්ටා T කියන්නේ කොපමණ උෂ්ණත්වයක්ද කියන්නේ. උෂ්ණත්වය එක්ස්ට්‍රැක්ට් ඒ කියන්නේ එක්සැක්ට්ලි කියන්නේ මේ හරියටම මේ උෂ්ණත්වය කියලා ෆික්ස් කරලා. මෙතන රේන්ජ් එකක් කියන්නේ. හරිද? ඉහළ නගින ප්‍රමාණය මොකක් හරි. හරි. එතකොට මෙතන කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. ජූල්ට මේ ජූල් කැපෙනවා. සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන හින්දා සෙල්සියස් අංශය තමයි අංශකයට තමයි ඉතුරු වෙන්නේ. ඒතර අපි මෙතන දැම්මොත් එහෙම 8400 බෙදීම 2 වැඩි කිරීම 4200 ඩෙල්ටා තීටා මේ සෙල්සියස් අංශකයටනේ ඉතුරු වෙන්නේ. ඕක පල්ලෙහාට ගියාම ඒ සෙල්සියස් අංශකයට ගියා තමයි තියෙන්නේ. හරිද? සමාන ලකුණෙන් එහා පැත්තටනේ යන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒතකොට මේක මෙහෙම වුණොත් එහෙම එකයි ඉතුරු වෙන්නේ. ඒතර 1 සෙල්සියස් අංශකයට ඩෙල්ටා තීටා තමයි ඉතුරු වෙන්නේ. ඕක පරස්පරය ගත්තොත් එහෙම 1 සෙල්සියස් කියලා ඩෙල්ටා තීටා ගන්න පුළුවන්. හරි. ඔන්න ඕන තමයි උත්තරේ ඉන්නේ මේ. සෙල්සියස් 1යි. ඉහළ නගින උෂ්ණත්වය. දෙක අහනවා ඉහළ තාප ප්‍රමාණයෙන් සැපයීමේදී B බඳුනේහි අඩංගු X උෂ්ණත්වය කොපමණ ඉහළ නගිනවාද? ඔන්න දැන් B බඳුනට යනවා. මේ ප්‍රතික්‍රියාවමයි දාන්නේ මේ සූත්‍රමයි දාන්නේ. ජූල් 8400යි කිලෝග්‍රෑම් 2යි මේක 2100 නේද? ඔව්. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ඩෙල්ටා T. එතන කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. ජූල්ට ජූල් කැපෙනවා. සෙල්සියස් අංශක අර විදිහටම ඉතුරු වෙනවා. අර විදිහටම හදනවා 8400 බෙදීම 2 වැඩි කිරීම 2100. හරිද? එතකොට ඩෙල්ටා තීටා එතකොට මෙතන ගත්තොත් එහෙම 2යි නේ. 2යි සෙල්සියස් 2ක් කියන දෙවෙනි උත්තරයට. ඉහළ නගින උෂ්ණත්වය. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා සිසිලන කාරකයක් ලෙස භාවිතා කිරීමට වඩාත් උචිත වන්නේ ඉහත කුමන ද්‍රව්‍යයද? පිළිතුරට හේතු දක්වන්න. සිසිලන කාරකයක් කෙලින්ම සිසිලන කාරකය තමයි අපිට තියෙන හොඳම සිසිලන කාරකය තමයි ජලය. මේ ප්‍රශ්නට දානවා ජලය තමයි හොඳම සිසිලන කාරකය වෙන්නේ. හේතුව මෙයාගේ විශිෂ්ටතාවධාරිතාවය බලන්න. ජලය 4200ක් තියෙනවා. මේ අදාළ X ද්‍රව්‍යයේ තියෙන 2100. විශිෂ්ටතාවධාරිතාවයේ X ද්‍රව්‍යය අඩුයි ජලයේ වැඩි. විශිෂ්ටතාවධාරිතාවය කියලා කියන්නේ කොච්චර උෂ්ණත්වයේ තාපය කොච්චර දුන්නත් කොච්චර තාපයේ ජලය උරාගත්තත් පොඩි උෂ්ණත්ව වෙනසයි පෙන්වන්නේ. උෂ්ණත්ව වෙනස නොගැනිය හැකි තරම් කුඩායි. අපිට පෙන්වන උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව මානයක් දාලා බැලුවොත් එහෙම කොච්චර යා තාප ප්‍රමාණයක් උරාගෙන තිබ්බත් චූටි උෂ්ණත්ව වෙනසක් තමයි උෂ්ණත්ව මානයෙන් අපිට දකින්න හම්බෙන්නේ. හරිද? එතකොට අනිත් එක තමයි මෙතන අහන්නේ
උෂ්ණතාවන්නේ කුමන ද්‍රව්‍යද කියලා. ඒකට ජලය තමයි උත්තරේ එන්නේ. හේතුව ජලයේ විශිෂ්ටතාවය ඉහළ අගයක් ගන්නා නිසා.